අපිට බහුලවම හම්බෙන රෝගී තත්වයක් තමයි මේ ගුද මාර්ගයෙන් ලේ පිටවීම කියන එක. විවිධාකාර රෝගීන් එනවා විවිධාකාර වායස් කාණ්ඩවල රෝගීන් Tamanට විවිධ විදිහට ලේ යනවා කියලා. ඉස්සලාම් බලමු ගුද මාර්ගයෙන් ලේ පිට වෙනවා කියන්නේ මොකද්ද? ගුද විවරයෙන් ලේ එළියට එන්න ඕනේ. ඉතින් මේක එන්න පුළුවන් පැහැදිලිවම පේන දියර ලේ විදිහට, ලේ බිඳු විදිහට මල පහත් සමග මිශ්‍ර වෙලා. මේ එන ලේවල භාවය වෙනස් වෙනවා. ඒක හැදුනේ කොහෙන්ද කියන එක මතයි. ඒක ආහාර මාර්ගයේ කොයි ලෙවල් එකකින්ද කියලා. උදාහරණයක් විදිහට ආහාර මාර්ගයේ ගුද මාර්ගයේ යටම කොටසෙන් එන ලේ පැහැදිලි දියර බිඳු විදිහට වැටෙන්න පුළුවන්. උඩින් එන ඒවා මල පහත් එක මිශ්‍ර වෙලා වෙන්න පුළුවන්. ඒත් එක්කම පාට ගත්තොත් එහෙම යටම දේවල් තද රතු තුවාලකින් එන ලේ වගේ ටිකක් උඩට යනකොට මේවා ජීර්ණය වෙන නිසා ටිකක් මෙරුන් කලර් වෙනවා. ඊට පස්සේ ගොඩක්ම උඩින් එන ලේ ගොඩක් දුරට ජීර්ණ වෙලා අපිට තද කළු පැහැති ඇලෙන මල පහ විදිහට තමයි අන්තිමට හම්බෙන්නේ. ඉතින් මේ කොයි විදිහට ගියත් මේ හැමෝටම කියන්නේ හැම විදිහටම කියන්නේ මල පහත් එක්ක ලේ පිට වෙනවා කියලා. ඉතින් මීට අමතරව තියෙනවා සමහරත් අයට දැනගන්න පියවි ඇසිට පේන්නේ නැති විදිහට ලේ පිට වෙන අවස්ථාවන්. ඒ අවස්ථාවන් සැකසහිත කෙනෙක් ඉන්නවා නම් විශේෂ පරීක්ෂණවලදී අපි පරීක්ෂණ තියෙනවා. එකක් තමයි මල පහ පරීක්ෂා කරන පරීක්ෂණ. ඒක ලොකල් බ්ලඩ් කියලා කියනවා. තව විදිහට තව නවීන ක්‍රම තියෙනවා ඉම්යුනෝහිස්ටෝකෙමිස්ට්‍රි ක්‍රම. ඉතින් මේ වගේ අපිට ඇත්තටම ලේ පිට වෙනවද කියලා තහවුරු කරගන්න පුළුවන්. ලේ පිට වෙන හේතුන් විවිධාකාර වෙනවා. ඉතින් මම මේක සාකච්ඡා කිරීමේ පහසුව උදෙසා මේ කැලි තුනකට බෙදලා සඳහන් කරනවා. මුලින්ම මම යන්නේ ජීවිතයටත් වඩා තර්ජනාත්මක වන ඒ වගේ මේක ඒ සඳහා ක්‍රියාත්මක වීම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම වඩාත්ම වැදගත් වෙන පිළිකා තත්ත්ව පිළිබඳව. අපගේ ගුද මාර්ගය සහ මහා බඩවැලේ තියෙන පිළිකා. ඉතින් මේ පිළිකා වර්ග දෙවර්ගයම ගැන අපි විශේෂයෙන්ම මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. දැන් ලංකාවේ ගත්තොත් 2022 පිළිකා දත්ත අනුව ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම වැඩිම ප්‍රමාණයකට වැළඳෙන පිළිකාවක් තමයි මේ ගුද මාර්ගය සහ මහාන්ත්‍රයේ වැඳෙන පිළිකා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දෙවන ස්ථානයට වගේ තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ ගැන සැලකීම වැදගත්. ඊටත් වඩා තව වැදගත්කමක් මේකේ තියෙනවා. මේ පිළිකාවට තියෙනවා పూర్ව පිළිකා අවධියක්. ඒ කියන්නේ පිළිකාව ඇති වෙන්න කලින් වුණත් අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ අවධියේ ක්‍රියාත්මක වුණොත් ඇත්තටම අපිට පිළිකාවක් හැදෙන එකත් නවත්ත ගන්න පුළුවන්. ඉතින් මෙහෙම පිළිකා තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. බුද්ධ මාර්ග ආහන්ත්‍ර පිළිකා මේ අතර වෙනවා. ඉතින් ඒවා ගැන අපි දැනුවත් වෙලා එහෙම දෙයක් තියෙනවා නම් ඒක වළක්වා ගන්න අපිට. දෙවෙනි එක තමයි මූලිකම අවධියේ පිළිකා අඳුරගත්තොත් දැන් තියෙන නවීන පහසුකම්. ඇත්තටම ගොඩක් හොස්පිටල් වල තියෙනවා. වලින් අපිට මූලිකම පිළිකාවක් මූලිකම අවධියේ අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ මූලිකම අවධියේ පිළිකාව ඉස්සර නම් පිළිකා කියපුවම ඒවට බඩවැල් වල පිළිකා වලට කරන මහ ලොකු ඔපරේෂන් තිබ්බ බඩ කපලා ඊට පස්සේ ටෙඩ්ඩු එයාලට බඩේ මල පහ එකතු වෙන්න බෑග් දානවා. ඒ වගේ විශාල ශල්‍ය කර්ම. මූලිකම අවධියේ පිළිකාවක් තිබ්බට දැන් අපිට පහසුකම් තියෙනවා. රජීරෝහල් වල එන්ඩොස්කොපි මාර්ගයෙන් කරන තා කුඩා ශල්‍ය කර්ම. මේක මේ ඔපරේෂන් කපලා කරන එකක් නෙවෙයි එන්ඩොස්කොපි මාර්ගයෙන් මේක ඉවත් කරලා සම්පූර්ණ සුවය ලබන. ඉතින් ඒවා තියෙන හින්දා අපි මේවා ගැන වැඩියෙන් දැනුවත් වෙන්න ඕනේ. මූලික අවධියේම අවශ්‍ය තැනට අවශ්‍ය ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් ගාවට එනවා නම් ඒ විදිහට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. මම කිව්වා ගුද මාර්ගයෙන් ලේ යනවා කියලා. ඉතින් මේ ලේ යෑම විතරක්ම නෙවෙයි ලේ යෑමත් එක්ක වෙනත් රෝග ලක්ෂණත් මේ රෝගින්ට තියෙනවා. මල පහ කිරීමේ යම්කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සාමාන්‍ය විදිහට මල පහ ගියා වෙනුවට එක්ක මල බද්ධය මෑතකදී ඇතිවෙච්ච මල බද්ධයක් තියෙන්න පුළුවන්. සමහර අයට කලාතුරකින් මල පහ දියර ස්වභාවයෙන් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මෑතකදී ඇතිවෙච්ච ඒ වගේ වෙනස්කමක් තියෙනවා නම් ඒත් එක්ක ලේ යනවා නම් ඒ අය වඩාත්ම සැලකිලිමත් වෙලා ප්‍රතිකාර වලට යන්න ඕනේ. තවත් හේතු තියෙනවා. උදාහරණයක් විදිහට පවුල් වලින් එන පිළිකා තත්ත්ව තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ විශේෂයෙන්ම ලේ ඥාතීන් අතර ආහාර මාර්ගයේ පිළිකා තියෙන අය මේ වගේ යම්කිසි සුළු හෝ ලේ යෑමක් පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ ගැන ප්‍රතිකාර ගන්න ඕනේ. ඊටත් තව එහාට ගියොත් මම කියන්න පුළුවන් ආහාර මාර්ගයේ තියෙන ඉදිමීම් තත්ත්වය. මේ ඉදිමීම් තත්ත්ව තියෙන ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් ඉන රෝග තත්ත්වයන් නිසා අපිට මේ පිළිකා වැළඳෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන පසුබිමක් තියෙන අය මේවා ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම තියෙන දෙයක් අපි කොහොමද නිර්වද්‍යම අඳුරගන්නේ? ඉතින් මෙහෙම ලේ යන කෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට ගියොත් අදාළ වෛද්‍යවරයෙක් ඒ අය යොමු කරයි පරීක්ෂණ කීපයකට. ඒක අතරේ ප්‍රධානම දෙයක් වෙන්නේ ලෝකේ වඩාත්ම පිළිගත් ඊටාම නිර්වද්‍ය විදිහට මේක අඳුරගන්න පුළුවන් දේ තමයි එන්ඩොස්කොපි පරීක්ෂණය. මේකෙනුත් සම්පූර්ණ බඩවැලම පරීක්ෂා කරන කොලොනොස්කොපි පරීක්ෂණය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මේකෙන් මහා බඩවැලේ තැන් කීපයක තියෙන කැන්සර් වුණත් එක සැරේ අඳුර ගන්න පුළුවන්. මීට ගොඩක් කාලයකට කලින් නම් කොලොනොස්කොපි ගැන බියෙන් හිටියා ඒක වේදනාකාරී ඒක අපහසුයි කියලා. ඒ වුණාට දැන් නවීන පහසුකම් තියෙනවා සියලුම වගේ රෝහල් වල. ඒ වගේම ඊ타මත්ම පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සේවය කරනවා. ඉතින්
කොලොනොස්කෝප් පරීක්ෂණයකට යොමු වෙනවා නම් ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙන් වෙන අතුරු ආබාධ ඉතාමත්ම අඩුයි. ඊට අමතරව ඒකේ වේදනාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා රෝගියාට ඒ වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඖෂධ ඉන්ජෙක්ෂන් විදිහට ලබා දීම ගැන. ඒ රෝගීන් මේ වගේ දෙයකට යොමු කරනවා නම් ගැන බය වෙන්න එපා. ඒ පරීක්ෂණය කරගන්න ඒක තමයි ඊටාම නිර්වද්‍ය ක්‍රමය. ඒ මගින් සමහර වෙලාවට ඒ වෙලාවෙම මූලික අවධියේ තියෙන කැන්සර් එකක් නැත්නම් කැන්සර් එකක් ඇති වෙන්න පෙර ඒ වගේ පොලිප් එකක් ඒකේ සයිස් එක ලොකු වෙන්න ඒක කැන්සර් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක මුලදිම අයින් කරගත්තොත් ඒ කැන්සර් එකක් හැදෙන chance එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමයක් මගින් මේකේ පෙන්눔 කරන්නේ මේක සම්පූර්ණයෙන්ම එතනින් අයින් කරන්න පුළුවන් අපිට මුල් තත්ත්වෙම. එතකොට අපිට ලොකු ඔපරේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. බෑග් එකක් දානවා වගේ දේවල් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන දැනුවත් වෙලා මෙම පරීක්ෂණ සහ මේ ප්‍රතිකාර ගැන යොමු වෙන්න ඕනේ අදාළ රෝගීන්. බඩවැල් වල පිළිකා වලට ඔපරේෂන් කරපුවම මේ වගේ මල පහ පිටවීමට උදරයේ ඉදිරිපසින් ඉදුරක් හදලා බඩවැල් එළියට ගන්න. මේක දැන් කෙරෙනවා. කෙරෙන්නේ නැත්තේ නෑ. ඒ වුණාට හරිම අඩුවෙන් කෙරෙන්නේ සිලෙක්ටිව් විදිහට අත්‍යවශ්‍ය වුණොත් විතරයි. ඒ කරන ඒවායිනොත් 150කටත් වැඩි ප්‍රමාණයක් මේක අයින් කරලා සාමාන්‍ය මාර්ගයෙන්ම මල පහ පිට වෙන්න අපි හරි ගස්සනවා. ඉතින් ඒකින් හින්දා මේක ගැනත් ගොඩක් බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක කොලොස්ටොමි කෙයා සර්විස් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරගෙන යනවා. ඉතාමත් සාර්ථක විදිහට. මේ තමයි මම කිව්වේ හැදෙන ගුද මාර්ගය සහ මහාන්ත්‍රී පිළිකා.